සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතිහාසය අඳුරපාච්චද සොයා යන්න මාත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරලා සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා. තමන් මේ යන විදිය ගැන කලින්ම දැනගෙන සිටි එක්තරා සුප්‍රසිද්ධ ගායකයෙක් ඔහුගේ මරණය වෙන විදිය ගැන ඔහු මේ යාමට කලින් පටිගත කරපු මියුසික් වීඩියෝ එකකින් පෙන්නලා තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? ඒ විතරක් නෙමෙයි ඔහුගේ මරණයට කලින් පටිගත කරපු ඔහුගේ අවසන් ගීත ඇල්බමේ ඔහුගේ නම වෙනස් කරලා අලුත් නමකින් තමන්න හඳුන්වා දීලා තියෙනවා. ඔහු හදිස්සිය වෙනස් කරගත මේ නම නිසා ඔහුගේ රසිකයන් බොහෝමයක් ඔහු මිය ගිහින් අවුරුදු 30ක් ගත වුණත් තවමත් ඔහු මිය ගිහින් නැතුව කොහේ හරි සැඟවේ ඉඳන් ආයේ දවසක හදිසියෙම පැමිණිය හැකි බව විශ්වාස කරනවා. මේ කතාවේ තියෙන අමුතුම සිද්ධිය ඒක විතරක් නෙමෙයි. ඔහු මිය යාමට කලින් ඔහුගේ එක්තරා ගීතයක තියෙනවා තමන්ගේ මියගේ ශරීරය ආදාහනය කළාට පසුව ඉතුරුණු අලු ගංජා එක මිශ්‍ර කරලා ඔහුගේ මිත්‍රයන් ඔහුගේ අවමංගල්‍ය දවසේ දුම්පානය කළා කියලා. ඇත්තටම ඔහුගේ අවමංගල්‍ය දවසෙත් ඔහුගේ ආදාහනයෙන් පසුව මෘත ශරීරයේ අලු අරගෙන මිශ්‍ර කරලා ඔහුගේ මිත්‍රයන් ගංජා පානය කරලා තියෙනවා. කවුද මේ ගායකයා? ඇත්තටම ඔහු මිය යන විදිය ගැන ඔහු කලින් දැනගෙන හිටියද? ඇයි ඔහුගේ රසිකයන් තාමත් ඔහු මිය ගියේ නැහැයි කියලා විශ්වාස කරන්නේ? මේ සියල්ල ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. Tupac Amaru Shakur එහෙම නැත්නම් මුළු ලෝකෙම දන්න විදියට Tupac කියන්නේ 1991 ඉඳන් අද වෙනකලුත් මිනිස්සුන්ගේ ආදරය දිනාගත්ත සුප්‍රසිද්ධ රැප් ගායකයෙකුයි. ඒ අතරින් 1996 කියන්නේ ඔහුගේ සංගීත දිවියේ තිබුණු ස්වර්ණමය වසර වගේම ඔහුගේ ජීවිතයේ අවාසනාවන්තම වසර කිව්වොත් නිවැරදි. මොකද ඔහුගේ ජීවිතය අවසන් වන්නේ ඒ වසරෙම නිසායි. 1996 සැප්තැම්බර් 7 වෙනිදා රාත්‍රියේ Tupac ලාස් වෙගාස් වල මයික් ටයිසන්ගේ බොක්සින් මැච් එකක් ඉවර වෙලා ඩෙත් රෝ රෙකෝඩ්ස් වල ප්‍රධාන විධායක නිලධාරී ෂූජි නයිට් එක්ක කළු පාට BMW කාරයක ගමන් කරමින් සිටියේදී නාඳුනන තුවක්කුකරුවෙක් විසින් ඔහු ගමන් කරමින් හිටපු කාරයකට හදිසියෙම වෙඩි වරුසාවක් තියෙනවා. අවාසනාවට වෙඩි පහරවල් 4ක් බැදීම නිසා මේ ගායකයා ඉක්මනින්ම රෝහල් ගත කරනවා. නමුත් ඉන් දවස් 6කට පස්සේ රෝහලේදීම ඔහු මේ යනවා. එතකොට ඔහුගේ වයස අවුරුදු 25ක් විතරයි. මේක හරිම සාමාන්‍ය සිදුවීමක් විදිහට පෙනුනත් මේක ඊට වඩා ගැඹුරු කතාවකුත් තියෙනවා. ඒ තමයි මේ ඝාතනයට මාස 4කට කලින් ඒ කියන්නේ 1996 මැයි මාසයේදී ඔහු මේ සිදුවීමට බොහෝ දුරට සමාන විදියට මියුසික් වීඩියෝ එකක් කරනවා. ඒ ගීතයේ නම තමයි I Am Mad Acha කියන්නේ. නමුත් මේ මියුසික් වීඩියෝ එකත් පිට වෙන්නේ ඔහුගේ මරණයෙන් දවස් 5කට පසුවයි. ඒ මියුසික් වීඩියෝ එකේ තියෙන විදියට ඔහු තවත් යාළුවෝ කිහිප දෙනෙක් එක්ක රාත්‍රියේ උත්සවයකට ගිහින් එද්දී මූණ වසා ගන්න නාඳුනන තුවක්කුකරුවෙක් ඔහුට වෙඩි තියනවා. ඇත්තටම අද වෙනකලුත් ඔහු වෙඩි තබා ඝාතනය කරේ කවුද කියලා හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තම ඝාතකයා ඔහුගේ මියුසික් වීඩියෝ එකේ පෙන්වන විදිහටම අද වෙනකලුත් නාඳුනන තුවක්කුකරුවෙක් විතරයි. හැබැයි මෙහෙම දෙයක්ත් සිද්ධ වුණා. 1996 සැප්තැම්බර් 7 වෙනිදා රාත්‍රියේ ඒ කියන්නේ එදා ලාස් වේගාස් වල MGM ග්‍රෑන්ඩ් හෝටලේ තිබුණු මයික් ටයිසන්ගේ බොක්සින් තරඟය බලලා එන අතරමඟදී Tupacගේ කණ්ඩායමේ හිටපු ට්‍රෙවොන් ලේන් කියන කෙනා හොටෙල් ලොබි එකේදී දකිනවා සවුත්සයිඩ් කාම්ප්ටන් ක්‍රිප්ස් කල්ලි සමාජිකයෙක් වන ඕලාන්ඩෝ ඇන්ඩර්සන්ව. ඔහු මීට සති කිහිපයකට කලින් කැලිෆෝනියාවේ සාප්පු සංකීර්ණයකදී මේ ට්‍රෙවොන් ලේන්ගේ ඩෙත් රෝ පෙන්ඩන්ට් එක තියෙන රත්තරන් මාලය හොරකම් කරලා තිබුණා. මේ ගැන ට්‍රෙවොන් ලේන් Tupacට කියපු ගමන්ම Tupac කෙලින්ම ඔහු ගාවට ගිහින් ඇන්ඩර්සන්ට බිම වැටෙන්නම මුහුණට පහරක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒ වෙලාවේ Tupac එක්ක හිටිය අනිත් අයත් එකතු වෙලා ආරක්ෂක නිලධාරීන් එනකම්ම ඇන්ඩර්සන්ට නොසෑහෙන්න පහර දීලා තියෙනවා. මේ සිදුවීම වෙලා පැය 3කට පස්සේ තමයි Tupac සූජි නයිට්ගේ කාර් එකේ ලාස් වේගාස් නුවර හරහා යමින් ඉන්න ඇද්දි ට්‍රැෆික් ලයිට් එකක් ළඟදී ඔවුන්ගේ කාර් එක නවත්තපු ගමන් ඊට සමාන්තරව ආපු සුදු පාට කැඩිලැක් කාර් එකකින් එකපාරටම Tupacට වෙඩි වරුසාවක් එල්ල වෙලා තියෙන්නේ. හොටෙල් ලොබි එකේදී වෙච්ච සිද්ධියට පරිගැනීමක් විදියට ඕලාන්ඩෝ ඇන්ඩර්සන් මේ වෙඩි තැබීම කරන්න ඇති කියලා තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ.
හැබැයි ඇන්ඩර්සන්ට විරුද්ධව කවදාවත් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. 1998 දී වෙනත් කල්ලි ගැටුමකදී ඔහුවත් ඝාතනය වෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මේ සිද්ධිය වෙලා අවුරුදු 27කට පස්සේ ඒ කියන්නේ 2023 සැප්තැම්බර් මාසයේදී ඇන්ඩර්සන්ගේ මාමා වෙන ඩුවේන් කිෆ්ඩි ඩේවිස්ව මේ මිනිමැරුම සැලසුම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නවා. ඔහු මේ ඝාතනයට තමන්ගේ තියෙන සම්බන්ධය ගැන සම්මුඛ සාකච්ඡා කීපයකදීම වගේම තමන් ලියපු පොතකත් පැහැදිලිව සටහන් කරලා තිබුණා. ඒ දශක 3ක් යනකම්ම ඔහු කිසිම දඩුවමක් නැතුව නිදහසේ ජීවත් වුණා. සංගීත ඉතිහාසයේ අදටත් නොවිසඳුණු අභිලාෂ මිනිමැරුමක් විදියට සැලකෙන ටූපක් ශාකුර්ගේ ඝාතනයට ඒ සිදුවීම වෙලා අවුරුදු 27කට පස්සේ තමයි පළවෙනි අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. ටූපක්ගේ මරණයෙන් මාස දෙකකට පස්සේ ඒ කියන්නේ 1996 නොවැම්බර් මාසයේදී ඔහුගේ අලුත් ඇල්බම් එකක් වෙළඳපොළට එනවා. නමුත් ඒ ඔහුගේ නමින් නෙමෙයි. ඔහු ජීවිතයේ අවසාන කාලයේ තෝරාගත්ත අලුත් නමකිනුයි. ඒ නම තමයි මැකවලි කියන්නේ. මේ ඇල්බම් කවර් එකේ තිබුණේ ජේසුස් වහන්සේව කුරුසියේ තියලා ඇන ගහලා තියනවා වගේ ඔහුවත් කුරුසියක තියලා ඇන ගහලා තියෙන පින්තූරයක්. අත් දෙක දිග අරගෙන ඔළුව පහතට දාගෙන හරියටම ජේසුස් වහන්සේව කුරුසියේ ඇන ගහපු ඉරියව්වෙන්මයි මේ පින්තූරය තිබුණේ. මේක ඔහුට වෙඩි තියන්නත් කලින් ඔහු විසින්ම තෝරාගත්ත පින්තූරයක්. ඔහු කියලා තිබුණේ තමන්ගේ මුළු වෘත්තීය ජීවිතයේ පුරාවටම මාධ්‍ය විසින් ඔහු විනාශ කරපු හැටි මේකෙන් නියෝජනය වෙනවා කියලයි. ඒ වගේම මැකවලි කියන වචනේ අකුරු වෙනස් කරාම එන්නේ am alive K විදියටයි. ඒකේ තේරුම මම ජීවිතුන් අතර කියන එකයි. ඒ විතරක් නෙමෙයි. ඒ ඇල්බම් එකේ ඇතුලේ පැහැදිලිවම වචන 4ක් ලියලා තිබුණා. ඒ තමයි exit Tupac, enter Machiavelli. ඒ කියන්නේ ටූපාක්ගේ නික්ම යාම, මැකවලිගේ සම්ප්‍රාප්තිය කියලා. මේ මැකවලි කියන නම සහ මේ වචන 4 තේරුම ගැන ඔහුගේ රසිකයෝ දැන් අවුරුදු 30කටත් කිට්ටු කාලයක් තිස්සේ කල්පනා කරනවා. ඔහුගේ මරණයට සති කීපයකට කලින් පටිගත කරපු මේ ගීත ඇල්බම් එකට ටූපාක්ට ඕනේ උනේ කිලුමිනාටි ද 7 Day Theory කියලා නම දාලා ගායකයාගේ නම විදියට මැකවලි ද ඩොන් කියලා ඔහුව හඳුන්වලා දෙන්නයි. නමුත් ඔහුගේ මරණයෙන් පස්සේ ඒ ඇල්බමේ පටිගත කරපු Death Row Records වල කට්ටියට අතපසුවීමකින් ගායකයාගේ නම නිකම්ම මැකවලි කියලා දාලා The Don Killuminati The 7 Day Theory කියලා ගීත ඇල්බමේ නම් කරනවා. මේ කිලුමිනාටි කියන වචනය නිසාම දශක 3ක් තිස්සේ විවිධ මතවාද හැදුනා. ඒ වචනේ හැදිලා තියෙන්නේ කිල් සහ ඉලුමිනාටි කියන වචන දෙක එකතු වීමෙනුයි. ගොඩක් අය විශ්වාස කරන්නේ ඉලුමිනාටි සංවිධානය රහසිගතව ආණ්ඩු සහ විනෝදාස්වාද කර්මාන්තය පාලනය කරනවා කියලයි. නමුත් ඔහු කියන විදියට ඇත්ත ඊට වඩා ගොඩක් වෙනස්. ටූපාක් හිරේ ඉන්න කාලේ Nation of Islam සංවිධානයේ සමාජිකයෝ ඔහුට කියලා තිබුණා ඉලුමිනාටි කියන්නේ ඇත්ත. එයාලා ටූපාක් වගේ අයව දඩයම් කරනවා කියලා. හැබැයි පස්සේ කාලෙකදී ජනමාධ්‍යවේදියෙක් ටූපාක්ගෙන් අහනවා ඉලුමිනාටි සංවිධානයේ ඔහුට බලපෑමක් තියනවද කියලා. නමුත් ඔහු ඒ ප්‍රශ්නට hina වෙලා කිව්වේ තමන්ගේ ජීවිතේ තියෙන ඇත්තම තර්ජනය තියෙන්නේ හැංගිලා තියෙන රහස් සංවිධාන වලින් නෙමෙයි ඔහු ආපු මහපාරෙන්මයි කියලයි. ඒ වගේම ඔහු කිව්වා ඔහුගේ ගීත ඇල්බමේ ඉලුමිනාටි එකට කේ අකුරක් දැම්මේ ඔහු එකට බය නිසා නෙමෙයි. ඒ බොරු මතේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ නිසා කියලා. මේ සාකච්ඡාව තිබුණේ ඔහු මේ යන ටික කාලයකට කලිනුයි. එතකොටත් මේ ගීත ඇල්බමය වෙළඳපොළට ඇවිත් තිබුණේ නැහැ. නමුත් ටූපාක් මේ සාකච්ඡාවේදී මේ ඇල්බමේ නම ගැන මාධ්‍යයට පොඩි ඉඟියක් දෙනවා විතරයි. The 7 Day Theory කියන කොටසෙන් කිව්වේ මේ ඇල්බම් එක හැදුනේ කොහොමද කියන එකයි. ඒ කියන්නේ ඔය රෙකෝඩින් ස්ටුඩියෝ එකකට ගිහින් දවස් 7ක් ඇතුළත මේ මුළු ඇල්බම් එකම ලියලා රෙකෝඩ් කරලා ඉවර කරලා තියෙනවා. දවස් 3ක් රෙකෝඩ් කරන්න, දවස් 4ක් මික්ස් කරන්න. ඉන් හරියටම සති 6කට පස්සේ ඔහු ජීවිතුන් අතර හිටියේ නැහැ. නමුත් ඔහුගේ ඝාතනයෙන් මාස 2කට පස්සේ එළියට ආපු මේ ඇල්බම් එක බිල්බෝඩ් දර්ශකයේ පළවෙනි තැනට ආවා වගේම පළවෙනි සතියේ විතරක් පිටපත් 6,64,000ක් විකිණලා තියෙනවා. නමුත් එහු මිය ගියාට පසුව ඔහුගේ නමින් වෙළඳපොළට ආපු අවසන් ගීත ඇල්බම් එක නෙමෙයි. ඔහුගේ මරණයෙන් පසුව වසර 10ක් යනකනොත් ඒ කියන්නේ 2006 වෙනකම්ම ඔහුගේ ගීත ඇල්බම් 7ක් පිට වෙලා තියෙනවා. 1998 දී ආපු ඔහුගේ Greatest Hits ඇල්බම් එක විතරක් පිටපත් මිලියන 10ක් විකිණලා තියෙනවා. ඊට පස්සේ 2001 දී ඒ කියන්නේ ලාස් වේගස් පාරේදී උඩ වෙඩි තියලා
අවුරුදු 5කට පස්සේ ආපු Until the End of Time කියන ගීත ඇල්බම් එක ඒ මුළු අවුරුද්දේම වැඩිපුරම විකුණුණු හිප් හොප් ඇල්බම් එක බවට පත් වෙලා තියෙනවා. ටූපක්ගේ මරණයෙන් පස්සේ හරියට පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්නත් කලින් පහුවෙන්දාම ඔහුගේ සිරුර ආදාහනය කරලා තිබුණා. හැබැයි ඔහුගේ භස්මාවශේෂ ඒ කියන්නේ අලුවලට උණුද ඊටත් වඩා පුදුම සහගතයි. ඔහුගේ මරණයට මාසයකට පමණ කලින් කරපු බ්ලැක් ජීසස් කියන සින්දුවේ ටූපක් එයාගේ යාළුවන්ගේ ඉල්ලීමක් කරලා තිබුණා. ඒ තමයි එයා මැරුණට පස්සේ එයාගේ අලු දුම් යටියකට දාලා බොන්න කියලා. පස්සේ කාලෙක ඔහුගේ අවුට්ලෝස් කණ්ඩායමේ සමාජිකයෝ ඉන්ටර්වියු එකකදී පිළි අරගෙන තියෙනවා. එයාලා ඒ ඉල්ලීම ඇත්තටම ඉෂ්ට කළා කියලා. පවුලේ අයගෙන් ඈත් වෙලා මුහුදු වෙරළක කරපු පෞද්ගලික සමුළු උත්සවයකදී එයාලා ටූපක්ගේ අලු ගංජා එක කලවම් කරලා බීලා තියෙනවා. එයාලා හැම කරලා තියෙන්නේ ඔහුගේ කොටසක් එයාලත් එක්කම තියාගන්න ඕනේ නිසා කියලායි ඔවුන් කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ සමීපතම යාළුවෝ ඔහු මැරෙන්න මාසයකට කලින් සින්දුවකින් කරපු අවසාන ඉල්ලීම රහසිගතව ඉෂ්ට කරලා තියෙනවා. මේ හේතුන් නිසා ඔහුගේ රසිකයන්ට ටූපක්ගේ මරණය ගැන තිබුණු සැකය තවත් වැඩි වුණා. ඔවුන් විශ්වාස කරන්න ගත්තා ඔහු ඇත්තටම තවම ජීවිතුන් අතර කියලා. අනිත් එක තමයි ඔහු මියන්න කලින් දාගත්ත අලුත් නම මැකවලි. මොකක්ද මේ නම? කොහෙන්ද මේක ආවේ? අන්තිමට ඒකට උත්තරේ හොයාගෙන යද්දී මේ කතාව කවුරුවත්ම නොහිතපු පැත්තකට යනවා. 1995 දී ටූපක් හිරෙයින් නැද්දි ඔහු වැඩිපුරම කළේ පොත් කියවපු එකයි. මේ අතර ඔහුට 16 වන සීවසේ ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර හිටපු දේශපාලන දාර්ශනිකයෙක් වන නිකොලෝ මකියාවලිගේ The Prince කියන පොත කියවන්න හම්බ වෙනවා. මතක් වෙච්ච වෙලාවේ කියන්න. මේ මකියාවලිගේ The Prince කියන පොත ගැන නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. මට පොඩි කාලයක් දෙන්න. මම මේ පොත ගැන වීඩියෝ එකක් කරන්නම්. මේ පොතේ තිබුණු කරුණු ටූපක්ගේ ජීවිතය සහ ඔහුගේ සිතුම් පැතුම් ගොඩාක් දුරට වෙනස් කරන්න සමත් වුණා. නිකොලෝ මකියාවලි මේ The Prince කියන පොත ලියලා තියෙන්නේ ඒ කාලේ ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර පාලනය කරපු මෙඩිචි කියන පවුල 1513 දී ඔහුව හිරගත කරලා වදහිංසා පමුණුවමින් ඉන්න ඇද්දී. මකියාවලි මේ පොතේ මීට කලින් කිසිම ලේඛකයෙකුට ලියන්න ධෛර්යයක් නැති වුණ දේවල් ගොඩාක් ලියලා තියෙනවා. මේක ඇත්තටම පාලකයෙක්ට අත්පොතක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකේ සංක්ෂිප්තයක් විදිහට ඔහු කියලා තිබුණේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම සාල්තික පාලකයෙක් බොරු කියන්න, රවට්ටන්න සහ විනාශ කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලයි. ඒ වගේම බලවත් මිනිස්සෙක්ට ක්‍රූරත්වය කියන්නේ පාපයක් නෙමෙයි. ඒක උපාය මාර්ගයක් කියලත් ආදරේ ලබනවට වඩා තමන් පිළිබඳ බියක් ඇති කරන එක පාලකයෙකුට ගොඩක් හොඳයි කියලත් ඔහු ලියලා තියෙනවා. මේ පොතේ තිබුණු සියලුම කරුණු වලින් ටූපක්ගේ හිතට තදින්ම කාබැදුණු මකියාවලි ලියපු ඔහුගේ එක සුවිශේෂී අදහසක් තිබුණා. ඒ තමයි බලවත් නායකයෙක්ට පුළුවන් තමන්ගේ මරණය බොරුවට මවා පාන්න. තමන්ගේ හතුරන්ට යාලා දින්නා කියලා හිතන්න ඉඩ දීලා සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා රහසිගතව නැවත සංවිධානය වෙලා හරි වෙලාව ආවම කලින්ටත් වඩා බලවත්ව නැවත එන්න පුළුවන් කියලා ඔහු ලියලා තියෙනවා. මේ හැම වචනයක්ම තමන්ගේ ඔළුවට අරගෙන තමයි ටූපක් හිරෙන් එළියට ආවේ. ඊට පස්සේ ඔහු තමන්ගේ නම මැකවලි කියලා වෙනස් කරගෙන ඔහු තමන්ගේ කණ්ඩායමුණු අවුට්ලෝස් සමාජිකයන්ට කිව්වා ඇමරිකාවේ හතුරන්ගේ නම් වලින් එයාලගේ නම් වෙනස් කරගන්න කියලා. ඒ නිසා ඔහුගේ කණ්ඩායමේ කඩාෆි, මුසලෝනි සහ නැපොලියන් කියලා රැප් ගායක හිටියා. ටූපක් මේ යන්න කලින් ඔහු සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් ගොඩනගමිනුයි හිටියේ. ඔහුට ඕනි වුණා කොටස් වලට බෙදලා යුද්ධ කරන වෙස්ට් කෝස්ට්, ඊස්ට් කෝස්ට් සහ සවුත් වල ඉන්න සියලු රැප් ගායකයින් එකතු වෙලා සමාදාන කරන්න. නමුත් ඒ අතරතුර තමයි ටූපක්ට නාඳුනන තුවක්කුකරුවෙක් ඇවිත් වෙඩි තියලා හෝ ඝාතනය කරන්නේ. මකියාවලි කියන දාර්ශනිකයා 16 වන සියවසේ ලියපු පොතක් කියවලා තමන්ට විරුද්ධව ආපු කුමන්ත්‍රණ වලින් ගැලවෙන්න ඇත්තටම ටූපක් ඔහුගේ මරණය බොරුවට මවා පෑවද? ඔහුගේ රසිකයන් විශ්වාස කරන විදියට ඔහු තාමත් කොහේ හරි හැංගිලා ජීවත් වෙනවද? එහෙමත් නැත්නම් මේ හැමදේම අහඹු සිදුවීම් මාලාවක් විතරද? ඔයගොල්ලෝ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. සියලු දෙනාටම ස්තුතියි.